කියන අංකල් හොයාගෙන ආවා කියන්නේ. පරිසර වේදීකනේ ලංකාවේ. හා. මේ ගොඩාක් මිනිස්සු කියලා තිබුණා මෙහෙම තැනක් තියෙනවා අපි යමු බලන්න කියලා. මේක කිලෝමීටරයක් රජුරු බණ්ඩාර දෙවියන්ගේ කුද බිම. ඔය දෙවියන්ගේ අරගෙන තමයි සුන්දර පරිසරයක් පිහිටලා තියෙන්නේ. නමුත් මේක විඳලා බලන්න. කොහොමද කියලා කිලෝමීටරයක්. මම ඉතින් කොහාට මහන්සි ගත්තා උදේ ඉඳලා වතුර අඩු කරලා දීලා. ඒ කියන්නේ පොකුණු වල අඩු කරන්න ඕන. එහෙමද? ඔව් අඩු කරලා බේබි පූල් තියෙන වැඩි හිටියන්ට ඉතින් අපි ගොඩක් උදේ මේ සවාල් දහමත් එක්ක ඔහොම තමයි සවාල් දහමෙන් දනුවන් දෙනකොට ඒක නඩුකාරෝ කවුරුත් නැහැ නේ. කාටවත් ප්‍රමාණය. ඒක ඉතින් මම සාහෙන ජීවිත ගණනාවක් දීලා තියෙනවා. ඔව් කිසිම කෙනෙකුට දැන් අවුරුදු 10 ඇතුළත හානියක් වෙලා නැහැ. නාන්න යනකොට ඔව් දැන් ඉන්න බයයි. ඉතින් ඒක මේ අපිටින් තමයි ගාව කරන්නේ. ආපහු මේ දැක්කම දාලා කන්නඩිය අපි ඉන්නේ කියලා කියනවා. නම් පරියක් නැහැ රජෙන් කියන්නේ ඒක අනුකූල අයිතියක් විතරයි. අංකල් රජෙන් දාලා තියෙන්නේ. ඔව් මට මොන සංචාරකේ මට අවසරයක් තියෙනවා කියලා. ඒ එහාට ගිහිල්ලා මම මිනිස්සුන්ට උදව් කරලා තියෙන දෙස්සිය සංචාරකේ. නමුත් මේක මෙහෙම කතා කරලා නැහැ කම නැතිකට ලකලා රටෙන් ගිහින් බලන්න. මම කරලා ලස්සනක්. බාගාම කියන්නේ අල්ලා තුන දින කැටනාගාව කඩින්නේ. ඒ ග්‍රාෆ් වල තියෙන නමුත් මේක කියනවා මම කියනකට පොඩි වෙන්න පුළුවන්. නමුත් ඉඳලා බලන්න. ඉඳලා බලන්න නේ. බලමු ඔබ කාටද කියලා හරි එතන ලීඩ් හරි බලන්න. ඔන්න සෙරෙප්පු දෙකක්වත් නැතුව යන්නේ. බහිනවා බලමු.